ළමයි ඔන්න එහෙනම් අදත් ආවා ලස්සනම ලස්සන වීඩියෝ එකක් අරගෙන. අද විශේෂ දෙයක්. පේනවනේ අද තියෙන කෑම එක. ස්ට්‍රොබෙරි නා ඇපලට් වගේ අද මම වම්පොට්ටුයි චිකන් එක පොඩි සැලමක් දාන්න තමයි මේ හදන්නේ. ඉතින් අද කවදාවත් නැතුව මට හිතුණා ටිකක් යෝනම් හරි කියලා. මොකද හැමදාම ඉතින් අම්මනේ උයන්නේ. ඒ හින්දා අද මම කුකුලෙකුත් අරගෙන ඔම්බටුත් අරගෙන බැස්සවැඩේට මුලින්ම කරේ කහපත් හදන එක. ඉතින් ඔයාලා දන්නවනේ කහපත් හදන හැටි. ඊට පස්සේ ඉතින් කුකුලගේ ඇඳුම් ගැලෙව්වා. අමාරු වැඩක් වුණාට නංගි ෆුල් සපෝට් එක දුන්නා මට ඔය ඉවර කරනකම්ම. ඉතින් මගේ කෑමේ අඩුපාඩු බල රසද නැද්ද බල ඔක්කොටම සපෝට් එක දුන්නේ නංගි. ඉතින් ළමයි මේක ඉතින් යන්න ලොකු ගේමක් නෑ. මම මේ මුලින්ම හදන්නේ වම්පොටු කරි එක. ඉතින් සුදු ලුණුයි හරපිංචායි හොඳට රතලේ රත් කරලා තමයි අපි මුලින්ම මේ වැඩේ පටන් ගන්න ඕනේ. ඊට පස්සේ ඉතින් සාම්ප්‍රදායික ලෙස අපි අම්මා කියු පරිදි තෙලෙන් මලවන්න ඕනේ වම්පොටු එක. කහ මොනවාද කහ සිල්ලර පට ගම්බිරිස් ලුණු හැමදේම දාලා මේක හොඳට කලවම් කරලා තෙලෙන් මැලවෙන්න තියන්න ඕනේ. මම මේකේ ටයිපින් දාන්න. වොයිස් එකෙන් ටට්ටක් ගාලා කියන්න අමාරු වෙන්නේ. ඊට පස්සේ ඉතින් කුකුලාව කෑලි මස් කරන්නයි තියෙන්නේ. කුකුලන්ට කතා කරන්න පුළුවන් නම් අපිත් ඉවරයි. බලන්න සුවඳ පාටයි නේද? මේක ළමයි අන්තිමට කිරි දාන්න ඕනේ. ඒ කියන්නේ තෙලෙන් මැලෙවට පස්සේ අපි හොඳ මිටි කිරි දැම්මට පස්සේ තමයි මේක මාර රස වෙන්නේ. මං ආස කෑම වේලක් තමයි මේක. ඊට පස්සේ ඉතින් කොටස් වශයෙන් කපාගත් කුකුලාගේ අස්ති කොටස් ලුණු ගම්බිරිස් මිරිස් කෑලි බේකින් පවුඩර් එතකොට තව ඔයාලා මලම් ටිකක් දාලා හොඳට සීසන් කරගන්න ඕනේ. සීසන් වුණාම තමයි මේක අස්සේ හොඳ රස දෙන්නේ. ඉන්පස්සේ ඉතින් තියෙන්නේ අපි යොදාගත් සියලුම ද්‍රව්‍ය ආංශක 160ට හැඳි ගාගන්න. හැඳ ගන්න මේ අතින් කලවම් කරන්නයි තියෙන්නේ. මේක ටිකක් කියලා හොඳට තියන්න ඉතින් ඔයාලා යන්න දන්නවනේ. මේ පොඩි මං උයනේ කියන්න ආන්න ඕනේ ඔතට උයා ගන්න ඕක. අන්න ආංශක 160 කරකවන්නයි තියෙන්නේ. කරකවනවා කියලා ඉතින් වැඩි අතපත දාන්න ලෑස්ති වෙන්න එපා. කුකුලට ඔහේ පාඩුවේ ඉන්න දීලා අපි ආයම් පොඩි කාරි එක බලන්න. එක නම් දැන් ඇති හොඳටම තැඹිලා කරලා තියෙන රස පාටයි. ඒක හරි. අපි දැන් ඊළඟට චිකන් ඩෙවල් එක දාන්න තමයි මේ සූදානම් වෙන්නේ. මේමයි මම සාමාන්‍යයෙන් චිකන් ඩෙවල් එක දාන්නේ තෙල් එක තියෙනවානේ සාමාන්‍යයෙන් අපි කරකන චිකන් ටික දැන් ඔය තෙල් එක ඒ තෙල් එකෙම තමයි චිකන් ඩෙවල් එක හදන්නේ. එතකොට අර තෙල් එකට චිකන් එකේ ආපු රසයි ඒ මේක මාරම රහ වෙනවා. මට කාලට කියන්න දෙයක් නැහැ. එහෙනම් ඉතින් අපේ අම්මා වරුද්දට ලෑස්ති වෙනවා අච්චාරු හදන්න. එයාගේ අච්චාරු ඉතින් හැබැයි උෂ්ණයි. ඉඳපන් කන්නේ. ඉතින් අපේ අම්මට සංග්‍රහ කරලා අපි මොනවද කොකා කෝලා වලින් ඔන්න ඔය විදිහට. ඊට පස්සේ ඉතින් අපි බෙදෙන්න දාපු චිකන් ටික චුට්ටක් බලලා කරලා ඊට පස්සේ මේකට ඕනි මොනවද මිරිස් ඕනි රතු ලුණු ඕනි සිහින්න කපාගත් රතු ලුණු ඊට පස්සේ මොනවද තක්කාලි හොය අම්පාන ටික ඔක්කොම ලෑස්ති කරගෙන හදාගෙන තින් අපේ රංගේ ඇස්සේ එයාට කන්න බලු මස් හදනවා. දැක්කද? එයා මිනිස්සෙක් නෙමෙයි එයා අමනුස්සෙක්. ඒ නිසා අරහංග දාගත්ත ළමයි බලු මස් හදාගෙන කනවා. බොරු නම් බලන්න. දැක්කා නේද? එයාට විතරක් ස්පෙෂල් බලු මස් සුප් එකක් හදාගන්න. අතර මේක යාගේ බල්ලට තමයි මේක හදන්නේ. අපි මස් කනකොට එයා බලු මස් කනවා. ඊට පස්සේ ඉතින් ඔන්න මම අර කියපු තෙල් එකට චුට්ටක් ඒ වැඩිපුර තෙල් ටික අයින් කරලා එඟුරුයි සුදු ලුණුයි කරපිංචායි දාලා හොඳට මලවගත්තා. මලවගත්ත කියන්නේ මොකද්ද? හොඳට රත් කරගෙන ඔන්නෝම බැදෙන ඒ කහාට වෙනකම්. ඊට පස්සේ ඉතින් අර ආම්පාන ටික දාලා ගන්න තමයි ළමයි තියෙන්නේ. වැඩි දෙයක් කරන්න නැහැ.
මේක පොඩි ස්පෙෂල්. මම මේක පොඩි කොරියන් ලයින් එකක් ගන්න කියලා බැලුවා. ඒ කියන්නේ තෙල් එකටම කැලි මිනිස් කම්පිටි ස්කූල් ටිකක් දාලා හොඳට මේව කරනකොට සෝයා සෝස්, ඔරිස්ටර් සෝස්, එතකොට තක්කාලි සෝස් දාලා ඒක මේ අර නිකන් සෝස් එකක් වගේ සම්පූර්ණ මිශ්‍රණයම හදා ගන්න. අර මගේ ඩම්ප්ලින් වීඩියෝ එකේ තියෙන්නේ ඩම්ප්ලින්ස් කන්න සෝස් එක. ආන්න ඒක. ඉතින් ඊට පස්සේ මේකට තව රතුළු උණුයි තක්කාලි මේ මාළු මිරිසුයි අන්තිමට දා ගන්න ඕනේ. නැත්තම් මේකේ රස ඒ විදිහටම එන්නේ නැහැ. ඒ කියන්නේ වැඩිපුර තක්කාලි නිකන් තැඹුනොත් එහෙම මම ඇත්තටම ආස නැහැ කන්න. ඊට පස්සේ ඉතින් තුන් සැරේ විතර කරකලා ඔන්න රතුළු උණුයි තක්කාලි දැම්මේ නැහැ නේද ඔය ටික දාන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ ඉතින් ඔක්කොම ටික දාලා ඔන්නම මගේ ඩෙවල් එකේ රසම රස පාට පේනවා. ඔයාලට මේව කන්න ඕන නම් බඩු මුට්ටුත් අරගෙන අපේ ගෙදර එන්න. මං ඊට පස්සේ හදලා දෙන්නම්. ඔන්නම තමයි ඉතින් පස්සේ අපේ නංගි ඔක්කොම සුකුරුත් අංගිදර හදාගෙන කරගෙන වාඩි වුණා කන්න. අද දවසේ මගේ දවස ගෙවුනේ ඔහොම තමයි දිතා වැඩ කරා. ඒව වීඩියෝ කරගන්න වෙලා තිබෙන්නේ නැහැ. ඉතින් ආයෙ කැම් වීඩියෝ එකක් අරන් එන්න හදපු දවසක. එතකන් බයි බයි.